කයිරෝ නගරයේ රාත්‍රිය නිහඬ නැත. විදුලි පහන් දහස් ගණනක් අහසට එළිය දෙයි. නමුත් පැරණි රහස් සෙවණෙලිවල සැංගවී ඇත. කාර්නාක් දේවාලයේ දැවැන්ත කුළුණු අතරින් වෛද්‍ය රත්නායක ගමන් කරයි. සෑම ගලකම ශතවර්ෂ ගණනාවක කතාවක් ලියා ඇත. මහා පිරමිඩයේ අඳුරු කුටිය තුල කාලය නිශ්චලව පවතී. මේ රහස් කොතරම් පැරණිද? පිත්තිවල ලියා ඇති අමුතු සංකේත. මේවා කතා කරන්නේ කුමන භාෂාවකින්ද? රාවණාගේ සංකේතය දරා සිටින මෙය අභිරහස විසඳීම මඟ පෙන්වයිද? පොත් අතර සැංගකුණු දැනුම වෛද්‍ය රත්නායක අතීතයේ සෙවණෙලි අතරින් මඟ සොයයි. අන්තාරයේ නිහඬතාවය රහස් සැංගවයි. ඉදිරියට ඇත්තේ කුමක්ද? කාලයෙන් දිරාපත් වූ නටබුන්. මේ සැංගවී ඇත්තේ කුමන කතාවක්ද? බලවත බලවේගයකට එරෙහි අරගලයක්. රහස් හෙළිකිරීම කාලය පැමිණ තිබේද? දිදුලන බිත්ති සහ අමුතු කැටයම් මේ අතීතය කොතරම් දියුණු වී තිබුණාද? වැලි තට්ටුව යට සැංගවී තිබූ කුඩා යතුරක්. අතීතයේ තාක්ෂණයේ සලකුණක්. බලවත් බලවේගයකට එරෙහි අරගලයක්. රහස් හෙළිකිරිමිත කාලය පැමිණ තිබේද? එකම සංකේතය. මෙය කුමක් සඳහාද? අතීතය දොරටු විවර්ත කිරීම යතුරක්. දේශ දෙකක් සම්බන්ධ කරන නොපෙනෙන නූලක්. ගාන් ඒ අතීතය කොතරම් දියුණු වී තිබුණාද? අතීතය තාක්ෂණයේ සලකුණක්. මෙය කුමක් සඳහාද? ඈත දේශ දෙකක් සම්බන්ධ කරන ආලෝක පාලමක්. අභ්‍යවකාශයට විවර වූ ద్వාරයක්. විශ්වයේ රහස් එළිවේ. තවත් ලෝකයකට දොරටුවක්. රාවණාගේ අභිරහස් මෙතනින් අවසන් වේද? අතීතයේ රහස් සහ විශ්වයේ අරුම පුදුම දේ අතර ගෙතී ගිය ගමනක් අවසානය මෙයයි. වෛද්‍ය රත්නායක සොයාගත්තේ කුමක්ද? පිළිතුර කාලය විසින් හෙළි කරනු ඇත.